සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අද මම ලේසියෙන්ම රසම රස සුදු ආප්ප හදාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. මේ එකට ඕන කරනව තමයි තියෙන්නේ. හැබැයි කියන්න ඕනේ මේ හැම දෙයක්ම දාන්නේ නැහැ. ඊස්ට් අප සෝඩා වලින් ටිකයි දාන්නේ. මම ඔය කප්පල තිබ්බ විදිහටම ගත්තා. ඉතින් මේ එකතු කරන්නේ තෙත හාල් පිටි. මම නම් මෙතන කිලෝ 2ක් ගත්තා. ඔයාලට කිලෝ එකක් හරි අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඊට පස්සේ මම සීනි ටිකක් එකතු කරා. මාරි බිස්කට් 4ක්. මේක වතුරේ පොඟවලා ගන්න. ඊට පස්සේ අපි ඊස්ට් එකතු කරනවා. තේ හැඳි 2ක් එකතු කරනවා. ආප සෝඩා නම් ටිකයි එකතු කරන්නේ. තේ හැඳි භාගයක් විතර. කිලෝ 2ක් නිසා බිත්තර ගෙඩි 2ක් එකතු කරන්න ඕනේ. ආප්ප හදනකොට අපි කිලෝ 1ට 1 බිත්තර ගෙඩියක් ගානේ දාන්න ඕනේ. බිත්තර දාන එකෙන් තියෙනවා රස ගුණ තියෙනවා මේ ඔක්කොම එහෙම තමයි. ඉතින් බිත්තර වලින් ක්‍රිස්පි ගතියක් එනවා සහ කලර් එකක් එනවා. ඒ වගේම සීනිත් එහෙමයි. සීනිත් දාන්න ඕන අපිට. සීනි වැඩියෙන් දාගත්ත තරමට තමයි පාට එන්නේ අප. ඉතින් පාට වැඩි කරගන්න ඕන නම් සීනි වැඩිපුර දාන්න ඕනේ. සුදු අප්ප හදනවා නම් සීනි ටිකක් අඩුවෙන් දාන්න. ඉතින් ඔන්න ඔක්කොම ටික මම එකතු කරගත්තා. මෙතනදී ඔයාලට මාරි බිස්කට් ඕනේ නැහැ කියලා හිතෙනවා නම් එකතු කරේ නැතුවට කමන්නේ නැහැ. ඊස්ට් එක නම් අනිවාර්යයෙන්ම ඕනේ. ඊස්ට් එක සහ ආප සෝඩා එක අනිවාර්යයෙන්ම ඕනේ. ඒ වගේම බිත්තර එකත් ඕනේ. මම අනන්නේ මේ ඇල් වතුරෙන්. කිරි දාන්නේ නැහැ. ඉතින් හොඳට වතුර දාලා මෙන්න මේ රොටි පදමට අනා ගන්න ඕනේ. මෙතනදි කියන්න ඕනේ චුට්ටක් වතුර වැඩි වුණාට කිසි ගැටලුවක් නැහැ. මේ රොටි පදමම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. තියෙනවා නම් හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට අන්නලා ඉවරනකොට අතේ ගෑවෙන්නේ නැති පදමට තියාගන්න ඕනේ. මෙන්න මේව ගානකොට ඊට පස්සේ ඉතින් මේක ගොඩක් වෙලා තියෙන්න ඕනේ නැහැ. දැන් නම් ඉතින් ඉක්මනටම වැඩේ කරගන්න පුළුවන්. ඉස්සර තමයි රැයක් පැය 10ක් 12ක් උදේට වෙනකොට රැය 7ට 8ට අනලා තියන්නේ. එහෙම නෙමෙයි. මම දැන් මේ අනනකොට ගොඩක් රැය වෙලා ඔන්න ඔය පදමට තිබ්බනම් හරි. ඉතින් මේක දැන් අපි අර පොඩ්ඩක් මද රස්නයක් උණුසුමක් තියෙන තැනක තිබ්බොත් හොඳයි. මොකද මම මේකට ඊස්ට් ක්‍රියාකාරී වෙන්න සීනි දැම්මා. ඒක නිසා හොඳට වැඩ කරනවා. ඔන්න ඉතින් මම මේ දැන් උයන්න තමයි ලැස්තිය. වලට පොල් ටික ගාලා දාගන්න විදිහම පෙන්න ගන්න බැරුව ගියා. මොකද ඕඩර් එකකට නිසා තනියම කරගන්න ටිකක් අමාරු වුණා. ඉතින් වලට මං පොල් කිලෝ පිටි කිලෝයකට පොල් ගෙඩි එකමාරක් විතර වගේ දාන්න. ඒ දාලා දියාරු ගන්න. වලට උයන්න පුළුවන් දියාරුවට ගන්න. මම නම් ගොඩක්ම තුනීවට තමයි ගන්නෙ. මොකද මගේ අත හුරු වෙලා තියෙන්නේ ඒ පදමට. ඒකට හරිම ඔන්න ලේසියෙන් ගැලවෙනවා, ඇලවෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලට ඉස්සරහට ආප්ප තාච්චියේ කිසිම වියදමක් නැතුව ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් පදම් කරගන්න හැටි වීඩියෝ එකක් ගේන්නම්. කියන්නේ ඔය කරවල පුච්චන්න නම්නම් බදින්න එහෙම ඕනේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ආප්ප හදන්නේ. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයාලගේ වටිනා කියන කමෙන්ට් එකක් දාගෙන යන්න. අර මම කිව්වා වගේ ආප්ප තාච්චිය පදම් කරන හැටි වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. ඒක හරි සරල දෙයක්. ඒක නිසා තමයි මම එහෙම කිව්වේ. ඉතින් ඔයාලට තවත් මේ වගේ වටිනා කියන වීඩියෝස් දැනගන්න ඕන නම් කෑම හදන ඒවා දැනගන්න ඕන නම් මම ඉදිරියට ගේන්නම්. මේක හොඳ බිස්නස් අයිඩියා එකක්. ඔයාලට උදේට කඩවල වලට හදලා දාන්න පුළුවන්. හවසට ගෙදර උයන්න පටන් ගන්න පුළුවන්. ගමේ උයන්න පටන් ගන්න පුළුවන්. එතකොට ගමේ කට්ටිය එනවා. ඉතින් මේක දිගටම කරගෙන යන්න ඕනේ. ඉතින් ඔයාලගේ වටිනා කියන කමෙන්ට් එක සහ සබ්ස්ක්‍රයිබ් එක දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට හැමෝටම සුබ දවසක්.